अस्सलाम वालेकुम ආයුබෝවන් හැමෝටම අපි ආවා ආපහු පාරක් නුවරඑළිය ලස්සන නුවරඑළිය හරි රෙස්ට් එකක් ගන්න එකම තැන නුවරඑළිය අපි එනම් බලමු අපේ වීඩියෝ එක ඔන්න ඕගලන්ට අපි දානවා බලන්නකෝ ලස්සන අපි ආපු මේ අපි දවසක් මේ දවසේ අපි ආවට මේ මීදුම එච්චර තිබ්බේ නෑ හැබැයි බලන්න පුළුවන් මීදුම නැතුව හරි ලස්සනයි ඉස්සරහට යන්න යන්න ග්‍රීන් හරිම ලස්සනයි බලන්නකෝ ඔයගොල්ලන් වා බලන්නකෝ මේක මෙතන තියෙන ලිටල් ලන්ඩන් හරිම ලස්සනයි මේක බලනවා නම් මේ කොළඹෙන් පර්මිෂන් එකක් අරන් එන්න ඕනේ මේක ඇතුළට යනවා නම් අපි ඉස්සරහටත් ගියා අපි ඒකත් බලමුකෝ හරිම ලස්සනයි බලන්න තනිකරම ග්‍රීන් තමයි තේ වතු මැදින් යන්න තියෙනවා හරිම ලස්සනයි සුන්දරයි අපේ ලංකාව රට ඒ අතින් අපි ගොඩාක් පින් කරලා තියෙනවා අපි ලංකාවේ ඉපදුනා කියන එක හැමෝම බලන්න මට පුළුවන් විදිහට මම ලස්සනට මම කවර් කරගත්තා මේ නුවරඑළිය සුන්දර පළාතේ ඇත්තටම හරිම ලස්සනයි බලන්න ආසයි S2 පිරෙනවා ෂා ඔයගොල්ලන් බලන්නකෝ ඔන්න බලන්න මේ ගිගිරි වැව නුවරඑළියේ ගිගිරි වැව ලස්සන සුන්දර පළාත අපි යනකොට හම්බෙන තැන් හරිම ලස්සනයි ඔන්න බලන්න ඔයගොල්ලෝ Head northwest on Badulla Road, PBC Highway, toward Avayapura Road. මේ view එක ඇවිල්ලා අපේ මේ හොටෙල් එකේ ඉඳලා ගත් එකක් එතනත් හරි ලස්සනයි සුන්දරයි බලන්නකෝ ඔයගොල්ලන් මේ තියෙන්නේ මේ ගෝවා කොටුව හරිම ලස්සනයි ගෝවා කොටුව මාත් දැකලා හොල්මන් වුණා බලන්නකෝ මේ ගෝවා කොටුවේ ලොකු
මේ තමයි මේ ස්ට්‍රෝබරි ෆැක්ටේරිය. මේකට බලන්න යන්න පුළුවන්. මේක බලන්න නැතුව අපි තව ඉස්සරහ එකක් තියෙනවා. ඒක අපි බලන්න ගියා. ඒකත් හරි ලස්සනයි. අපි උගලන්ට පෙන්නන්නම් මේ මෙතනින් ඉවර වෙලා. Asta uma lá de ver strawberry picking. Strawberry. Oh, mommy, don't. Don't go there, don't go there. We'll go after inside. Let's get a puppy. Hey, Nan. What I do be a chat. My daughter, best. මේක ලස්සන සුන්දර තැනක්. සිරිපාදෙත් පේනවා. ඔය තියෙන්නේ සිරිපාදේ. මෙතනත් හරිම ලස්සනයි. මේ උඩට යන්න ඕනේ. ලස්සනම තැනක් උඩ යන්න හදලා තියෙන්නේ. උඩට යන්න ටිකට් එක රුපියල් 100යි. හරිම ලස්සනයි බලන්නකො. සුන්දරයි. මෙතනට කියන්නේ ශාන්තිපුර. ශාන්තිපුර කියන්නේ මෙතනට නුවරඑළිය ටවුම ඉඳලා කිලෝමීටර් 1මාරක් වගේ ඇති. ශාන්තිපුර කිව්වහම යන්න පුළුවන්. හරි ලස්සනයි. හරිම සුන්දරයි. කැච් කරගන්න පුළුවන් ඕගලන්ට. බලන්න පුළුවන්. හරිම සුන්දර තැනක්. අපිට සිරිපාදෙත් පේනවා. මෙතන ඕගලන්ට බෝට් උත් පදින්න පුළුවන්. ගිගිරි වැවේ
part of area එකක්. මේකේ බෝට්ටුත් රයිඩ් කරන්න පුළුවන්. පේ කරන්න ඕනේ. හරිම සුන්දර තැනක් මෙතන. මෙන්න අපි ආවා අනිත් ස්ට්‍රෝබරි ෆැක්ටරියට. මේකේ ඔයගලන්ට ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 100ක. අරගෙන ඇතුළට යන්න ඕනේ. ලස්සනයි මේ ස්ට්‍රෝබරි ෆැක්ටරියත්. මේකේ වාට මේ ස්ට්‍රෝබරි කඩන්න පුළුවන්. එතකොට ස්ට්‍රෝබරි කඩන දැන් 20ක් ගන්නවා නම් කඩනවා නම් ඒකට 2000ක් යනවා. ස්ට්‍රෝබරි 5ක් කඩනවා නම් 500ක් යනවා. හරිම එක්ස්පීරියන්ස් මේ වැඩේ. හරි ලස්සනයි. How we come there? ඇතුලේ තියෙන්නේ. ඇතුලට යන්න ඕනේ. පෙන්නන්නකෝ ගෙඩිය. ඔන්න. ඔය තියෙන්නේ ලස්සනට. Wow. Very nice. මේ ස්ට්‍රෝබරි. ඔය තියෙන්නේ ස්ට්‍රෝබරි. Yeah. සමබරවනේ. Wait. Not here. Okay, there. This is not finished. Here, so I do another one. So, andito na kami sa strawberry. හරිම මහන්සි වෙලා ඒගොල්ලන් මේවා හදාගලා බලාගෙන Dibating na. මේ දේවල් කරනවා. ලාභයක් එනවා. මිනිස්සුන් සතුටු වෙනවා. We cannot ඒ විදිහට ඒ ලස්සනට ඒගොල්ලන් කරලා දැන් මේ- තියෙනවා. මහර මාංශයක් ගන්නවා. Yung ito naman na strawberry. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඒක කියලා වැඩක් නැහැ. ඔයගොල්ලන් ගිහිල්ලාම S2 බලන්න ඕනේ. බලන්න හැමෝම සුන්දර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. බලන්න ලස්සනයි. Makan, join, Arya, Yusuf. මේ හුලනුත් නෑ අපි යනකොට හුලන් එහෙම නෑ. හරිම සුන්දරයි. Here, Yusuf. නිසංසලයි. මීදුම නෑ. හැම දෙයක්ම අපිට කවර් කරගන්න පුළුවන් වුණා. මේ හැම සුන්දර පළාතක්ම. ඒ කියන්නේ දෙසැම්බර් වගේ නම් ගොඩාක් මීදුම එනවා. අපි යන මේ ගිය දවසේ ඇත්තටම මේ හොඳයි. Ialah menghadapi para mana itu pasti gila newat itu. Harinya sundarai, hari malasana manggila newat itu. ඉස්සරහට යන්න තව ලස්සන තැන් අපිට හම්බ වුණා. බලන්න ලස්සන. හරිම ලස්සනයි සුන්දරයි. Okay, pikir ka. Ay, saldo lang. Yeah.
මෙතන මේ රබර් ගස් වගේක් තියෙනවා. ඉතින් ලස්සනයි යනකොට හම් වෙනවා අපිට. හරිම ලස්සනයි බලන්න. Little bit ekdam. යාළුවනේ මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයගලන්ට පුළුවන් නම් මට සපෝට් එකක් දෙන්න, ලයික් එකක් දාන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අලුතින් කොටස් නැත්නම් ආයෙ තව තැනකට ගියොත් එහෙනම් මම වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් ආයිබෝවන් හැමෝටම සලාම් අලයිකුම්.